හරි අපි අද වෙනම පරිසරයක ඉඳලා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට හම්බෙන අපේ ගීත සාහිත්‍යයේ හම්බෙන TW කුසුම්පාල කියන ගේයපද රචකයා රචනා කරපු පුණසිරි සොල්සා ගායකයා විසින් ගායනා කරන ලද ස්ටැන්ලි ප්‍රනාන්දු කියන සංගීතඥයා සංගීතවත් කරපු හරි අපූර්ව ගීතයක් පිළිබඳව මේ පරිසරයත් එක්ක ඉඳලා බැලුවාම මේ ගීතයයි මේ පරිසරයයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි මේ දැන් යන ගමන් ඉන්නේ පාලම්පාරුවක. මේ ගීතය ඇතුලේ ගීතේ ආරම්භ වෙන්නේ එගොඩත් ගම්යා කරලා කියන වචන පේලියෙන්. ඒතර මේ ගීතය ඇතුලේ අපිට අදහස් ගණනාවක් එකපාරට ඔලුවට එන්න පුළුවන් ගීතේ රස විඳින කෙනාට වෙනම අත්දැකීමක් විදිහට විවිධ විදිහට අපිට මේක රස විඳින්න පුළුවන්. සමහරු මේ ගීතය පිළිබඳව මම දැක්ක විචාරය කළා තිබුණා. මේ ගීතය ඉංජිනේරුවෙකු පාලම හදපු ඉංජිනේරුවා විසින් එයාගේ බලාපොරොත්තුවක් එයාගේ හිතේ තිබුණු පෙම්වතියක් පිළිබඳව කියන කතාවක් විදිහට. තව තැනක මේක ලියපු ගේයපද රචකයා, ඒ කියන්නේ TW කුසුමපාල කියන ගේයපද රචකයා විසින් මේ පිළිබඳව පොඩි අවස්ථාවකදී විග්‍රහයක් කළා තිබුණා. මේක ඔහුට යම් පුද්ගලයෙක් කියපු අත්දැකීමක් ඇසුරෙන් රචනා කරපු දෙයක් කියලා. අපි බලමු මේකේ මුල්ම වචන පේලිය කොහොමද ලියවිලා තියෙන්නේ කියලා. මේකේ මුල් පද පේලිය තියෙන්නේ ගොඩක් මෙගොඩක් ගම්යා කරලා පාලම සාදා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා, ඔබ මා වෙත පිය නගන තුරා කියලා. ඒ ගොඩක් මෙගොඩක් ගම්යා කරලා පාලම සාදා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා, ඔබ මා වෙත පිය නගන තුරා. ගේයපද රචකයා මේ කියන විදිහට අපි ගත්තොත් එහෙම මේක ඇතුළේ ලොකු ලස්සන සංකේත පදයක් තියෙනවා. ඒ තමයි එගොඩත් මෙගොඩත් කියන එකෙන් දෙපාර්ශවයක් හැඟවෙනවා. ඒ තමයි පෙම්වතාගේ පාර්ශවය සහ පෙම්වතියගේ පාර්ශවය. හරි. එතකොට මේ දෙපැත්තම එකට එකතු කරන්න පුළුවන් පාලම, ඒ කියන්නේ මේ දෙගොල්ලොම එකට සම්බන්ධ වුණොත් තමයි, ඒ පාලම ඇති වුණොත් තමයි දෙගොල්ලොන්ගේ ආශිර්වාදය පිට මේගොල්ලොන්ට තමන්ගේ විවාහයට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තුව මේ ඉන්න කතකයා, මේ ඉන්න තරුණයා මේ තුල තියෙනවා. පෙම්වතා තුල තියෙනවා. ඒ බලාපොරොත්තුවෙන් තමයි ඔහු බලාගෙන ඉන්නේ අනාගතය දිහා හරිම පැහැදිලි දැසින් යුතුව. ඊළඟ පේලියද මෙතන කියනවා පෙරලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයිද සිතන්නේ කියලා. පෙරලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයිද සිතන්නේ, සිහිය විකල්ලු කෙනෙකු නියා, සිහිය විකල්ලු කෙනෙකු නියා. එගොඩත් දැන් මේක ඇතුලේ තමයි වඩාත්ම මේ රසවත් ව්‍යංග්‍යාර්ථය ගැබ්බෙලා තින්නේ. ඒ කියන්නේ මේ පෙරලෙස අබලන් ඔරුවේ නැගලා කියන එක මෙතන සංකේතවත් කරන්නේ අර සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික පෙම්වතු වගේ පැනලා යන්න. දැන් පෙම්වතිය යෝජනාවක් කරලා තිනවා. ඒ තමයි අපි පැනලා යමු කියලා. හරි. ඒ යෝජනාවට කැමති වෙන්නේ නැහැ මේ පෙම්වතා. ඒකයි මේකෙන් කියවෙන්නේ පෙරලෙස අබලන් ඔරුවේ නැගලා ඒගොඩට යන්නට ඇයිද සිතන්නේ. අර පරණ ක්‍රමයට අපි පැනලා යනවා කියන තැනට යන්න හිතන්නේ ඇයි කියන එක අර පෙම්වතා ආයෙත් නැවත අහනවා. පෙම්වතාගේ බලාපොරොත්තුව තමයි මේ දෙපාර්ශවයේම ආශිර්වාදය මැද තමන්ගේ විවාහය සිද්ධ කරගන්න එක. සංස්කෘත සාහිත්‍යයේ හරි ලස්සන කියමනක් තියෙනවා. ඔබ එක්ක ගෙවන දස වසර මට එක දවසක් වැනිය, ඔබ නැතිව ගෙවන එක දවස මට දස වසරක් වැනිය කියලා. දැන් මේකේ තුන්වෙනි පදපේලියට අපි ගිහාම ඒ පදපේලිය ඇතුලේ මේ පෙම්වතා සහ පෙම්වතිය අතර පවතින ඒ හරි අපූර්ව හැඟීම් සහ ඒ දෙදෙනා අතර පවතින අපූර්ව සම්බන්ධය හරි ප්‍රේමණීය විදියට පරිසර වර්ණනාවකින් ගේයපද රචකයා අරගෙන ඇවිල්ලා තිනවා. මල්බර තොරුලිය පීදෙන කෙත්වතු අපහට ආසිරි පවසනු වෙන්නේ වඩිනු මැනවි පා සලඹසලා, වඩිනු මැනවි පා සලඹසලා කියලා ආරාධනාවක් කරනවා පෙම්වතියට මේ පෙම්වතා විසින්. අපහට ආසිරි පවසනු වෙන්නේ වඩිනු මැනවිපා සලඹසලා, වඩිනු මැනවිපා
සාහිත්‍ය නිර්මාණයක් රස විඳින ආකාරය සහෘදයාගේ වින්දන ශක්තිය අනුව වෙනස් වෙනවා. සහෘදයාගෙන් සහෘදයාට ඕනෑම සාහිත්‍ය නිර්මාණයක් රස විඳ ගන්න පුළුවන් ආකාර විවිධයි. ඒගොල්ලෝ මේ නිර්මාණය පිළිබඳව දකින්න දැක්මවල් එකින් එකට පරස්පරයි. ඒ නිසා අපි මේ ගීතය ඇසුලේ දැක්ක සාහිත්‍යමය රසය තව කෙනෙක්ට තව විදිහකට රස විඳින්න පුළුවන්. ඒක තමයි විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණය. ඉතින් එගොඩත් මෙගොඩත් ගම්යා කරලා කියන ගීතය ඇතුලේ අපි විඳ මේ රසය තවත් කෙනෙක්ට තවත් ආකාරයකට විඳින්න පුළුවන්. ඒක තමයි ගීතයක වගේම ඕනෑම සාහිත්‍යාංගයක විශිෂ්ට සාහිත්‍ය අංගයක අපිට දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණය. විවාහය කියන වචනය ඇතුලේ තියෙනවා විශේෂයෙන් රැගෙන යාම කියන අර්ථය. ඉතින් විශේෂයෙන් රැගෙන යන්න නම් අනිවාර්යයෙන්ම දෙපාර්ශවයම අතර දෙමාපියන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ. ඉතින් මේ පෙම්වතාට අවශ්‍ය වුණා දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව විවාහය සිද්ධ කරගන්න. හැබැයි දෙමාපියන්ගේ කැමැත්ත නොලැබෙය කියන සැකසංකා මතුවෙච්ච නිසා අර පෙම්වතිය යෝජනාවක් ගෙනාව මේ පෙම්වතාට අපි පැනලා යමු කියලා. ඒක තමයි අර සාම්ප්‍රදායිකව සිද්ධ වෙන සිද්ධිය. ඒක තමයි අර සංකේතවත් කරලා තිබුණේ පෙරලෙස අබලන් ඔරුවේ නැගිලා කියන පදපේලියේ. නමුත් මේකේ ඉන්න පෙම්වතා ඒ පෙම්වතිය ගෙනාපු යෝජනාවට අකමැති වෙනවා. පෙම්වතාට අවශ්‍යයි දෙමාපියන්ගේ කැමැත්ත මත තමන්ගේ විවාහය සිද්ධ කරගන්න. හරි. අපි දැන් මේ රස විඳපු මේ ගීතයේ ගේයපද රචනය වගේම ගායකයාගේ සුගායනීය ගායනයත් ඒ වගේම සංගීතඥයාගේ ඉතාම අපූර්ව තනුවත් මේ නිර්මාණය මේ තරම්ම ජනතාව අතර ජනප්‍රිය කරන්න සහෘදයා අතර ජනප්‍රිය කරන්න හේතු වෙලා තියෙනවා. අපි අද රස විඳපු මේ නිර්මාණය ඉතාම රසවත් අපේ ගීත සාහිත්‍යයේ හමුවන වඩා ජනප්‍රිය පුන්සුලි සොයිස කියන ගායකයාගේ නිර්මාණ අතරත් ජනප්‍රියම නිර්මාණයේ විදිහට හඳුන්වන්න පුළුවන් ඉතාම රසවත් නිර්මාණයක්. මේ වගේ ගීත තව තවත් රස විඳින්න ඕන නම් අපේ මේ YouTube channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න මතක තියාගන්න. ඒ වගේම අපිව subscribe කරන්න, අපිට like කරන්න, comment කරන්න. ඕගොල්ලෝගේ ප්‍රතිචාර අනුව අපි කැමති තවත් මේ වගේ පැරණි ගීත ඕගොල්ලොන්ගේ රසවින්දනය සඳහා අරගෙන ඉන්න. එහෙනම් අදට අපි නවතින්නම් මේ ගේය පද සාහිත්‍යයේ අර්ථමය ස්වාමය ගීය කරුත.